මෙච්චර අමාරු ජැපනීස් කොහොමද ලේසියෙන්ම ඉගෙන ගන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගෙනාවේ ඒක ගැන. ගයිස් ගොඩක් කමෙන්ට් තියෙනවා ජපන් කොහොමද ඉගෙන ගන්නේ, ජපන් කොහොමද පාඩම් කරන්නේ, මෙච්චර අමාරු භාෂාවක JLPT කියන එක්සෑම් එක එහෙම කොහොමද දාගන්නේ කියලා ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ජපන් ඉගෙන ගන්න ලේසි ට්‍රික්ස් වගේ දේවල් කොහොමද ජපන් ඉගෙන ගත්තේ, මම සාමත් ඉගෙන ගන්නේ, ජපනීස් හරියටම ඔලුවට දාගන්න විදිය අද ඔයාලට කියලා දෙන්න හිතුණා. මුලින්ම අපි කතා කරමු ඇයි ජපනීස් මෙච්චර අමාරු කියලා. එහෙම කිව්වොත් එහෙම ජපනීස් අමාරුයි කියලා කියන එක තමයි කරන ලොකුම මිස්ටේක් එක. ඒ වුණත් එහෙම හිතන්න රීසන්ස් තියෙනවා. මොකද ජපනීස් වල තියෙනවා ඇල්ෆබෙට් තුනක්. හිරගන ඇල්ෆබෙට් එක, කතකන ඇල්ෆබෙට් එක, ඊළඟට kanji. ඉංග්‍රීසි ස්ට්‍රක්චර් එකත් එක්ක අනිත් පැත්ත රිවර්ස්. සම්පූර්ණ රිවර්ස්. ඊළඟ එක ජපනීස් කතා කරන එක ජපනීස් ඇක්සන්ට් එක එහෙම ටෝන් සෙන්සිටිව්. ඒ කියන්නේ ඔයාලගේ ප්‍රොනවුන්සියේෂන් එකත් එක්ක තමයි ජපනීස් ගොඩක් ඒ වචනවල පොලයිට්නස් එක, වචනවල හැම දෙයක්ම වගේ ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මේකින්ද බය වෙනවා මෙහෙමයි ඉගෙන ගන්න බැරි වෙයිද, ජපානට ඇවිල්ලා ප්‍රශ්නයක් වෙයිද කියලා. නෑ ඇත්ත ඇති සැටින් කිව්වොත් එහෙම ජපාන නැතුව ජපානට આવොත් අනිවාර්යෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙනවා. ඒක තමයි කියන්නේ වීඩියෝ එකකම වගේ ජපාන් පොලිෂ් කරගෙන පුළුවන් තරම් ජපාන් හදාගෙන ජපානට එන්න කියලා. දැන් අපි යන් කොහොමද ඉගෙන ගන්න විදිහ ස්ටෙප්ස් විදිහට අපි කතා කරලා බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදිහට මම කියන්නේ හැම භාෂාවකදීම මේක මම හිතන්නේ මේන් වෙන දෙයක්. ඉතින් මම කියන්නේ පළවෙනියටම ඩේලි එදිනෙදා අපි කතා කරන වර්ඩ්ස් ටික, අපි එදිනෙදා කතා කරන වචන, වාක්‍ය, ඒ වගේ දේවල් ඉස්සලාම ඔලුවට දාගන්න. උදාහරණයක් ගත්තොත් එහෙම කනවා, යනවා, නිදා ගන්නවා, පෑන්, පැන්සල්, පොත් ඔය වගේ නෝමල් අපි සිංහල වුණත් මුලින්ම පොඩි කාලේ අපි ඉගෙන ගන්නකොට අපි කියන වචන ටික අම්මා තාත්තා වගේ වචන ඔය මුලින්ම ඩේලි වචන ටික, ඒ කියන්නේ හැමදාම අපි එදිනෙදා පාවිච්චි කරන වචන ටික අපි මුලින්ම ඔලුවට දාගන්න ඕනේ. දවසට වචන 10ක් 15ක් වගේ ඔලුවට දාගත්තොත් එහෙම, ඒ කියන්නේ දවසට වචන 10ක් ගත්තොත් එහෙම දවස් 7කට සතියකට වචන 70ක් 100ක් වගේ ඔලුවට යනවා. ඉතින් වචන 100ක් කියන්නේ භාෂාවෙන් පොඩි percentage එකක්. 100ට 0.0 ගානක් හරි කමන්නේ භාෂාවේ දන්න වචන ටිකක් හැදෙනවා. ඉතින් ඒකෙන් vocabulary එක පොලිෂ් වෙනවා. ඉතින් vocabulary පොලිෂ් වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඔයාලට ජපන් ඉගෙන ගන්න එක තවත් ඊසි වෙනවා කියන එක. අර ෆ්ලෑෂ් කාඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. ආයි ඇන්කි කියලා ඇප් එකක් තියෙනවා. මම කලින් වීඩියෝස් එක කරලා ඇති. ඇප් එක තියෙනවා. ඒ ඇප්ස් පාවිච්චි කරලා ඒ වගේ මොකක් හරි ඔයාලගේ ෂෝට් නෝට්ස් වගේ ගහලා ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට දවසට වචන ටිකක් ඔලුවට දාගන්න. ඔයාලා ඉගෙන ගන්න ඒවා ටික හයියෙන් කෑ ගහලා ප්‍රොනවුන්ස් කරන්න. දැන් වතශිවා ගක්කොනි ඉකිමස් වගේ දවසට ඔලුවට දාගන්න වචන ටික කෑ ගහලා හරි කමන්නේ නැහැ. කොහොම හරි ඔයාලා එක ප්‍රොනවුන්ස් කරන්න. මොකද කතා කරන්න ඒ වචන ඔයාලගේ මෙමරි එකට ඔයාලගේ ඔළුවේ තැම්පත් වෙන ප්‍රමාණය වැඩි. ඊළඟට සීක්‍රට් වෙපන් එක තමයි ස්ටෙප් 2 එකකින් කියන්නේ ලිස්නින්. ලිස්නින් තමයි ලංකාවේ ඉඳලා ජපාන් ඉගෙන කට්ටියටත් මෙහෙ ඇවිල්ලා මුලින්ම ජපානට හුරු වෙන කට්ටියටත් අමාරුම දේ. ඔයාලට දන්නේ නැති වුණත්, ඔයාලට තේරෙන්නේ නැති වුණත් පුළුවන් තරම් ඔයා ජපනීස් ලිසන් කරන්න. ඔයාලා අහන්න රේඩියෝ අහන්න, ඇනිමේ බලන්න, ටීවී අහන්න, කොහේ හරි කාත් එක්ක ජපන් කට්ටිය කතා කරන ඒවා අහන්න, ජපන් කෙනෙක් එක්ක කතා කරන්න වැරදි කමන්නේ. එතකොට ඔයාලගේ කනට මොලේට හැදෙනවා ජපනීස් මෙහෙම වචන දන්නේ නැති වචන තිබ්බොත් එයාගේම අනිත් පැත්තට හරි අහන්න, ටීවී එකේ දැක්කොත් එහෙම කොහෙන් හරි Google හරි සර්ච් කරලා බලලා කොහොම හරි ඒ වචනේ ඔලුවට දාගන්න බලන්න. දැන් නෝමල් වචනයක් කිව්වොත් එහෙම ඔහාසයිමස්. ඒ කියන්නේ ඔහායෝ ගොසයිමස් කියන්නේ good morning කියන එක. ගොඩක්ම කට්ටිය ඔක මුලින්ම එකපාරට කිව්වොත් එහෙම ඔහාසයිමස් කිව්වොත් එහෙම අපිට තේරෙනවා කියන්නේ. ඔහාසයිමස් කියලා එක ප්‍රොනවුන්සියේෂන් වලින් ඔයාලට ඒක ඇහෙන්න පුළුවන්. ඒ වුණත් මොන ප්‍රොනවුන්සියේෂන් එකෙන් කොච්චර වේගෙන් කිව්වත් ජපානට ඇවිල්ලා මාස දෙකක් සතියක් ගියපු කෙනෙක්ට උනත් ඔයාලට තේරෙනවා මෙයා කියන්නේ මේ ඔහාසයිමස් good morning කියන එක කියලා. ඉතින් අන්න ඒ වගේ එකම වචනේ 10 පාරක් 20 පාරක් මාසෙට හැමදාම වගේ ඇහුනොත් එහෙම අනිවාර්යෙන් ওই වචන ටික ඔයාලගේ ඔළුවට ඉබේම යනවා පාඩම් නොකරත්. ස්ටෙප් 3 එක තමයි ග්‍රැමර් පැත්ත මම ගැන කතා කරන්නේ. ග්‍රැමර් තමයි ඕනෙම භාෂාවක එපාම කරපු දේ සහ ඕනෙම කරන දේ. ඇත්තටම එපාම කරනවා කියන්නේ මොකද ඒක හරි අපිට ඇත්තටම ඒක පාඩම් කරන්න එපා වෙනවා. හරි කම්මැලි, හරි බෝරින්. හැබැයි ඇත්තටම බෝරින් නෙවෙයි ඕක. ඕකේ තියෙන්නේ easy simple pattern එකක්. ඒ pattern එක ඔලුවට දාගත්තොත් එහෙම ස්පෙෂලි කියන්නේ දැන් ජපනීස් ගැන ජපනීස් වල ওই pattern එක grammar patterns ඔලුවට දාගත්තොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් grammar ටික ඔලුවට යනවා. දැන් ජපනීස් හැදිලා තියෙන්නේ subject එකයි object එකයි verb එකයි. ඉතින් ඔය pattern එක ගත්තාම පොඩ්ඩක් ඉංග්‍රීසි වලට වැඩිය පොඩ්ඩක් අනිත් පැත්ත හැරෙනවා. ඒ වුණත්
මම මේක ගත්ත ට්‍රික් එකක් මම ඉගෙන ගද්දි සිංහලට ට්‍රාන්ස්ලේට් කරනවා සිංහලෙන්. මොකද අපේ සිංහල පැටර්න් එකයි ජපනිස් පැටර්න් එකයි ටිකක් එක සමානව ළඟින් යනවා. ඒකින්ද පොඩ්ඩක් ඉංග්ලිෂ් වලටම ට්‍රාන්ස්ලේට් නොකර සිංහලට පොඩ්ඩක් ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනිත් එක ඔයාලට ජපන් වචන පුළුවන් කියන්නේ ගොඩක් ඔළුවෙන් ට්‍රාන්ස්ලේට් නොකර කතා කරන්න බලන්න. නිකම් ඔයාගේ කටෙන් එළියට එන්න දෙන්න. එතකොට තමයි ඔයාලගේ ෆ්ලුවෙන්ට් විදිහට ඇක්සන්ට් එක අනිවාර්යෙන් හැදෙනවා. ඔයාලට ඇක්සන්ට් එක පුළුවන් නම් ඔයාලට වචන දන්න වචන 10 20 හරි ඔයාලට ඒ පුළුවන් ජපනිස් ඇක්සන්ට් එකෙන් ඔයා කතා කරොත් එහෙම ඇත්තටම ඔයාලට හම්බෙන chances ගොඩයි. ග්‍රැමර් පාඩම් කරද්දි දවසට එක පැටර්න් එකක් පාඩම් කරන්න. දවසට එක රූල් එකක් පාඩම් කරන්න. ඔයා පුළුවන් තරම් ඔයාට මහන්සි වෙන්න පුළුවන් නම් ඔයා තා පාඩම් කරන්න. at least දවසට එකක් පාඩම් කරන්න. එතකොට අනිවාර්යෙන් ඔයාට ග්‍රැමර් ස්ට්‍රක්චර් එක ජපනිස් වල ඔලුවට යනවා. step 4 එක ඔයාලා ආසම කරන දේ මං හිතන්නේ සහ ඔයාලා අප්පිරියම දේ කංජි ගැන කිව්වොත් එහෙම මම නම් කංජි වලට හරි ආසයි. ඇත්තටම කංජි වලට මං ආසයි. මොකද කිව්වොත් එහෙම ලස්සන රටාවක් තියෙනවා. හැදිච්ච විදිය. ඒ හැම ඒ අක්ෂරයකටම නිකන් ලස්සන කතාවක් වගේ දෙයක් තියෙනවා. දැන් ස්කි කියන කංජිය. කියන්නේ ගෙට්සියෝ බිනෝ ගෙට්ස් කියන කංජිය කියන්නේ අර හඳේ කංජිය. ඕක හැදිච්ච විදිය. කියන්නේ ඔගේ පොඩ්ඩක් Google ගහලා බැලුවොත් මුල ඉඳලා තියෙන ඕක කොහොමද ආවේ? ඒ රූපාක්ෂරය කියන එක කංජියක් වෙච්ච විදිහෙම ලස්සනට තියෙනවා. ඉතින් ඔය වගේ කංජි මේන් කංජි ටික දැනගත්තට පස්සේ ඊට වැඩිය හැදෙන ලොකු කංජි වුණත් ඒ ඔක්කොම පැටර්න්ස් එකතු වෙලා තමයි එන්නේ. ඉතින් ඒවා ඔළුවට ගියාට පස්සේ හරි ඉන්ට්‍රෙස්ටිං වා කංජි ඉගෙන ගන්න එක. ජොබ් වීසා ගැහුවට පස්සේ JLPT පාස් වුණාට පස්සේ කංජි ලියන්න යන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඇත්තටම ඔයාලා දැකලා ඒ කංජි කියවන්නයි ඒක අඳුර ගන්නයි පුළුවන් වුණාට පස්සේ එතනින් එහාට කවුරුත් ඔයාලට කියන්නේ මේක ලියන්න මේක මෙහෙම ලියලා පෙන්නන්න එහෙම කියලා කියන්නේ එක්සෑම් එකේවත් අඩුම JLPT වත් ඔයාලට කංජි ලියන්නේ නැහැ. ඒ වුණාට පාඩම් කරන්න ප්‍රධානම දේ පුළුවන් තරම් කංජි ලියලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. කංජි ලියුවොත්ම විතරයි කංජි ටික ඔළුවට යන්නේ. මොකද ඒවා රූපාක්ෂර. මම ආයේ කියනවා රූපාක්ෂරයක් නා. සාමාන්‍යයෙන් පින්තූරයක් වුණත් ඔයාලා ඔළුවට යන්නේ ඒක ගොඩක් කලා බලන් හිටියොත් හරි. දැන් පින්තූරයක් අපිට ගොඩක් කලා අඳින්න බෑනේ. ඒක හින්දා කංජියක් අය ගත්තොත් එහෙම එකම පිටුවක ගොඩක් සැරයක් ලියන්න. තව කංජියක් ඊළඟ පිටුවේ ලියන්න. තව කංජියක් ඊළඟ පිටුවේ ලියන්න. එතකොට අනිවාර්යෙන් කංජි වගේ ඔළුවට යනවා. කංජි 10ක් 15ක් විතර ඔයා දැනගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ජපනිස් normal newspaper එකක තියෙන headlines වලින් පොඩ්ඩක් වගේ ඔයාට තේරෙනවා. ඉතින් සාමාන්‍ය ජපනීස් වල බේස්මන්ට් එක රඳා පවතින්නේ කංජි වල. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම යම කියන කංජිය. ඉතින් යම කියන කංජිය හරියටම කන්දක් වගේ. ඉතින් ඒ කන්ද තමයි ඔය යම අන්න ඒ වගේ ලස්සන කතාවක් තියෙනවා. කංජි වලට ආදරය කරලා ආස කරලා ඉගෙන ගන්න බලන්න. එතකොට කංජි ටික නිකම්ම ඔයාගේ ඔළුවට යනවා. කංජි තේරුම් ගත්තොත් එහෙම ඔයාලට ජපනීස් ඒ කියන්නේ ඔයා කංජි දන්නවා කියන්නේ එක්සෑම් එක ෆෝකස් කරොත් එහෙම දොක්කයි. ඒ කියන්නේ රීඩින් එක, ග්‍රැමර් එක, ඊළඟට මොජිගොයි පළවෙනි වොකැබුලරිස් ටෙස්ට් එක. කංජි පුළුවන් නම් ඔය තුනම ඔයාලට ඊසි වෙනවා. ඉතින් පුළුවන් තරම් කොතොබයි කියන්නේ වචනයි කංජි ඔළුවට දාගන්න. එතකොට ජපනීස් ඉගෙන ගන්න මාරම chance එකක් වෙනවා. ඊළඟට step 6 එක මම කතා කරන්නේ බාලගිරි වගේ හැමදේම අද නොවේ හෙට කියලා දාන්න එපා. ජපනීස් ඉගෙන ගන්නවා නම් ඒක මේ මොහොතේ මේ දැන් ඉඳලා පටන් ගන්න. day 1 එකේ ඉඳලා start කරන්න. ඒ මොහොතේ ඉඳලා පටන් ගන්න. එක වචනයක් හරි එක වාක්‍යයක් හරි නිකමල හරි කතා කරන්න. එතකොට තමයි ඔයාලගේ ජපනීස් ඔයාලගේ මොලේ රෙඩි වෙන්නේ ජපන් ඉගෙන ගන්න. ජපනීස් ඉගෙන ගන්න. අනික ඔයා කතා කරන්න. එළියට බහලා කතා කරන්න. කඩේකට ගිහිල්ලා කතා කරන්න. ඔයාලගේ ජපනීස් පර්ෆෙක්ට් වෙනකන් ඉන්න එපා. වචන පහක් දන්නවනම් වචන පහ එළියට දාන්න ඩෝන් ගාලා. මම කියන්නේ ඔයා දන්නවනම් කොනිචිවා. අරිගතෝ ගොසයිමස්. ඔහාව ගොසයිමස්. දැන් කඩේකට ගිහිල්ලා හරි දැන් සාමාන්‍යයෙන් කොල්ලෙක් යනවා ගිහිල්ලා ජපානයේ දැන් අමාරුම කරන දේ තමයි කඩේ ගිහිල්ලා සිගරට් ගන්න එක. මොකද අර වැඩ කරද්දි ඉස්සෙල්ලා මම කොම්බිනි වැඩ කරද්දි මාව ඒ ඕනම දැම්මේ මුලින්ම අංක ඉගෙන ගන්න කියලා සිගරට් සෙල් කරන තැනට. ඉතින් පිටිපස්ස බැලුවට පස්සේ සම්පූර්ණ අංක තියෙන්නේ එකේ ඉඳලා 600 ගණන් 700 ගණනුත් එක එක කොම්බිනේට වෙනස් වෙනවා. අංක වලට තමයි කස්ටමර්ස් ඇවිල්ලා සිගරට් ඉල්ලන්නේ. ඉතින් ඉල්ලනකොටම නිහක නිජුබන් ඕනේ ගයිෂ්මස් කියන. කියන්නේ අංක 220 ප්ලීස් කියලා ඉල්ලන්නේ. ඉතින් මම හොයනවා 200 කොහෙද 2 කොහෙද බිංදුව කොහෙද. මම නිහක නිජුබන් කිය අතින් ගණන හදනවා. ඉතින් ඔයාලා කවදාවත් පර්ෆෙක්ට් වෙනකන් ඉන්න එපා. ටික ටික තමයි ඔයාලා පර්ෆෙක්ට් කියන තැනට යන්නේ. කඩේකට ගියත් මෝක් කරන කෙනෙක් වගේ නම් හරි පිටරට කවුරු හරි හිටියත් ඔයා බය නැතුව ඔයා කඩේකට ගිහිල්ලා ඔයාලා ඕනේ 25 වෙනි නම්බර් එක නම්
නිජු කොබන් ඔනෙගයිසිමස් කියලා එහෙම ඉල්ලන්න මං කියන්නේ ස්මෝක් කරන කෙනෙක් නම් මම ඒක ගත්තේ මොකද මගේ ෆස්ට්ම එක්ස්පීරියන්ස් ඕවා මේ මම අර වැඩ කරද්දි මගෙන් ඇවිල්ලා කස්ටමර්ස් අහලා අන්තිමට මට කස්ටමර්ම කියලා දෙනවා නිජු බං කියන්නේ 20ට ජූ හචි බං කියන්නේ මෙහෙම ඔහොම කියලා මට කස්ටමර් රිසිට් වල ලියලා දීලා තියෙන අවස්ථාවල ඕන තරම් තියෙනවා. ඉතින් කස්ටමර්ස් තමාත් එක්ක වැඩ කරන අර කෝවර්කර්ස්ලා එයාලා තමයි ඇත්තටම මට ගොඩක්ම ජපනීස් කියලා දුන්නේ. ඉතින් අන්තිමට මම නම්බර්ස් ටික සිගරට් වල නම්බර්ස් ටික පුරුදු වුණාට පස්සේ මම අනිත් පැත්තේ රෙජියට වාව් දැන් ඔයා ෆ්‍රී ඔයාට දැන් නම්බර්ස් ටික පර්ෆෙක්ට් දැන් අනිත් පැත්තේ රෙජිකල් ඔයා ෂේප් එක කන්ජි ටික බලා ගන්න කියලා නිකන් මට ඉස්කෝලේ වගේ කොම්බිනි කට්ටිය මට සලකවුවා. ඉතින් ඒ ට්‍රික් එක පාවිච්චි කරන්න ඔයා කොහෙ ගියත් ඔයා මොකට ගියත් කෑමකට ගියත් කොනිචිවා ඔහායෝසයි මාස් කියලා බය වෙන්න එපා යාලා hina වෙන්න කතා කරන්න. වැරදි හරි කවන්නේ කතා කරන්න. කවුරුත් hina වෙන්නේ ඔයාගේ වැරදි හදනවා මිසත් හදනකොට ඒක ඔළුවට දාගන්න. ඊට පස්සේ ඒ වැරද්ද හදාගෙන කතා කරන්න. ඊළඟ ස්ටෙප් එක ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න. දැන් මට කමෙන්ට් කරන දැන් මගේ යාළුවෝ ගොඩක් අය මන් දන්නවා ප්ලෑන් එකක් හදාගෙන තමයි පාඩම් කරන්නේ. පාඩම් කරන කට්ටිය. ඉතින් මම අලුත් කට්ටියට කියන්නේ ප්ලෑන් එකක් හදාගෙන පාඩම් කරන්න. එතකොට අනිවාර්යෙන් ඔයාට ඔළුවට යනවා. කියන්නේ සාමාන්‍යයෙන් දවසට පැයක් පාඩම් කරන්න, දවසට වචන 10ක් ඔළුවට දාගන්නවා කියලා එම්මයක් දාගන්න. දවසට කන්ජි 5යි, එක ග්‍රැමර් පැටර්න් එකයි ඔන් ඔය වගේ ඔළුවට දාගත්තොත් එහෙම ඔයාලට ජපනීස් කියන ඒ භාෂාව අනිවාර්යෙන් ෆ්ලුවෙන්ට් වෙනවා. අනිවාර්යෙන්. ඇත්තටම ජපනීස් කියන්නේ හරිම නිකන් අර සෙන්සිටිව් ලැන්ග්වේජ් එකක් කියොත් මං හරි. ඔයාලා කතා කරන ඔයාලගේ ෆීලිංග්ස්. ඒ කියන්නේ හදවතින්ම ඔයාලට ඒක ඔයාලගේ ෆීලිංග්ස් ඔයාලා එළියට දාන්න පුළුවන් භාෂාවක්. හරිම ලස්සන භාෂාවක්. ගොඩක් කට්ටියත් එක්ක කමියුනිකේට් කරන්න පුළුවන් හොඳ භාෂාවක්. අනික ලෝකේ තියෙන ඉගෙන ගන්න අමාරුම භාෂා අතරින් එකක් තමයි ජපනීස් කියන්නේ. ඒ වගේ භාෂාවක් ඔයා ෆ්ලුවෙන්ට් වෙනවා කියන්නේ ඔයාට ඕනෙම රටක ගිහිල්ලා ඔයාට ලොකු තැනක් තියෙනවා. ඕනම කෙනෙක් අතර හොඳ ලස්සන පොසිෂන් එකක් තියෙනවා මෙයාට ජපනීස් පුළුවන් කියලා. ඉතින් අනික ඔයා ජපානට ආවා කියන්නේ ඔයාගේ ජපනීස් විතරක් නෙමෙයි ෆ්ලුවෙන්ට් වෙන්නේ. අනිවාර්යෙන් ඉංග්‍රීසි ඔයාගේ ෆ්ලුවෙන්ට් වෙනවා. මොකද පිටරට කට්ටියින් හින්දා ගොඩක්ම ඉන්නේ නේපාල් ඉන්දියන් හින්දා මම දන්න අයියලාම ගොඩක් ඉන්නවා හින්දි වතුර වගේ කතා කරනවා. ඉතින් ඒ වගේ අමුතු දේවල් ඔයාලට ප්ලස් විදියට හම්බ වෙනවා. මෙහෙට ආවොත් භාෂාවක් ඉගෙන ගත්තොත් එහෙම කවදාවත් ඔයාට වරදින්නේ නැහැ. අනිවාර්යෙන් ඒකෙන් බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. මෙහෙට එන්න ඉන්න කට්ටියට මම ආයෙ අන්තිම පාරට කියන්නේ හොඳට ජපාන් ඉගෙනගෙන ටයිම් ටේබල් එකකට වැඩ කරලා ප්ලෑන් එකකට වැඩ කරලා මෙහෙට එන්න බලන්න. ඉතින් ඔයාලා ජපාන් හදාගෙන එනවා කියන්නේ අනිවාර්යෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මේ රජය මාරු වුණත් මොකක් වුණත් ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා මේ රටට ඕනේ මේන්ම දේ ඔයාලා ගාව තියෙනවා. කියන්නේ ජපනීස් ඔයාලා ගාව තියෙනවා. ඒකින්ද ඒක ගැන බය වෙන්න එපා. මම WhatsApp channel එකක් create කරා. තාම මුකුත් පටන් ගත්තේ නැහැ. තාම හදලා එහෙම තියලා විතරයි තියෙන්නේ. ඉතින් ඕනේ කට්ටිය ඉන්නවා නම් join වෙන්න මම link එක දාන්නම් description එකේ. ඉතින් guys channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා යාළුවන්ට share කරලා ඕනනම් super thanks එකකුත් දීලා ඔයාලට ඕනම ප්‍රශ්නයක් comment section එක දාන්න. මම අනිවාර්යෙන් පුළුවන් ඒවට reply කරනවා. පොඩ්ඩක් busy වෙලා ඉන්නේ මේ දවස්වල. ඉතින් ඕනම දෙයක් අහන්න. ඉතින් guys එහෙනම් හැමෝටම happy new year. සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ 2026. ඊළඟ අවුරුද්දේ අපි ආයේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ගිහින් එන්නම් හැමෝටම ජය වේවා. sayonara.